ඉතින් උදාට අපි ගියේ දත්තන ගමන එන්නකෝ බලන්න ලස්සනයිද කියලා. අපි මුලින්ම මල් තෙල් අඳුන් කූරු පහන් තිර එතකොට එළඟි තෙල් පහන් විලෙන්ද මී පැණි එතකොට මල් මාල පූජා වට්ටි කොම ගත්තා මෙතනින්. ඔය බෝඩ් වල තියෙන දේවල් කියවමින් පොලිමට එකතු වුණා. ඔහොම ගිහිල්ලා මේ තියෙන්නේ විලඳ මී පැණි පූජා කරන තැන. මෙතන ගොඩාක් සෙනග හිටියා. මේ තියෙන දේවාල භූමිය. එතනත් ගහලා තියෙන ලොකෝ දේව පිළිම ෆොටෝ එකක්. ඒ බෝඩ් එකේ තියෙන දේවල් කියවලා අපි මෙතෙන්ටලා හිටියා පූජා වට්ටි පූජා කරන්න. ඊට පස්සේ මෙතන ඉඳගෙන ටිකක් හිටියේ නෑ. ඒ වගේ තියෙන දේවල් කියවලා දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලුවා. ඔය පේන තැන තමයි පූජා වට්ටි තියන්නේ. ඔයාලට පේනවා ඇති අර ඈතින් පේනවා සුදු පාටට එතන තමයි මල් මාල පලන්දන්න තියෙන්නේ. ඉතින් අපි පොලිමේ ගිහිල්ලා ඒ වතාවත් කරගත්තා. දන්සලුත් තිබ්බා. ඒ වගේම මෙතන එදා ගොඩාක් සෙනග එහෙනම් මට ගොඩක් තැන් වීඩියෝ කරගන්න බැරි වුණා. මේ ඉන්නේ අපේ දුවගේ පන්තියේ දුවෙක්. මේ දුවලත් එක්ක තමයි අපි තුන් දෙනාත් ගියේ. ඔය ඉන්නේ ඉතින් අපේ ගෙදර ඉන්න දුවයි පුතයි. ඔය ඉන්නේ යාගේ යාළුවා. අනේ ඉතින් මමත් ෆොටෝ එකකට සම්බන්ධ වුණා. මෙයාලත් එක්ක බලන්න මෙයාව අඳුරනවද කියලා. මෙතුමියත් එදා ඇවිදින් හිටිය දේවාල භූමිය වන්දනාමාන කරන්න. අපි අලුත් ගෙදරට ගිහිල්ලා දවස් දෙකකින් වගේ තමයි මේ ගමන යන්න පුළුවන් වුණේ. ඉතින් අපිත් එක්ක ගිය මේ ගමන ගිය හැමෝටම ගොඩක් පින් අපිවත් එක්කන් ගියාට. ඉතින් අපිට එදා හිතපුවත් නැති විදිහට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් වුණා මම හිතන්නේ. ඉතින් ඔයාලත් අපේ වීඩියෝ එක බැලුවා නම් ඒක හොඳයි නම් subscribe කරලා සහයෝගයක් දක්වන්න. ඉතින් ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.